සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. ඉතින් මුලින්ම මම වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්න කැමතියි අපේ රටේ පහුගිය දවස්වල තිබුණ සුළුකුණාටු තත්ත්වය, ඒ වගේම වැස්ස, ඒ හැමදේමත් එක්ක අපේ රටේ ගොඩාක් අය විපතටපත් වුණා. ඒගොල්ලන් හම්බ කරගත්ත දේවල් යාළගේ ඇස් ඉස්සරහම එක ක්ෂණයකින් නැති වෙලා ගියා. ඒ හැම දෙනාටම සිය දහස් ගුණයකින් ආයෙත් නැගිටින්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ අනතුරෙන් මිය ගිය හැම දෙනාටමත් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහොම තමයි නේද ජීවිතේ. ඉස්සරහට අපිට මොනවා වෙයිද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඉතින් මේ ඉන්න කාලේ අපි හොඳින් ඉන්න එක තමයි කරන්න ඕන. ඉතින් එහෙනම් අද අපි බලමු මගේ වගාවේ තත්ත්වය කොහොමද කියලා. මේ තියෙන්නේ ඔන්න ඔයාලට පේනවා ඇති මේ වැස්සත් එක්ක ඔක්කොම සවුත් වුණා. ඇත්තටම මේ පැල එහෙම ඔක්කොම විනාශ වෙලා ගියා. මම ඔයාලට පෙන්නන්නම් මෙතන මේ තියෙන අතුගෝවා. මේ දැන් මේ පෝච්චි එහෙම මෙතන බිම පෙරලිලා තමයි තිබුණේ. මම ඇත්තටම මේ ඔක්කොම ටික අස් කරලා ලේස්ති කරා. නමුත් මේ අර පෝච්චි පිටින් බිමට වැටිච්ච නිසා මේ පැලවල මුල් එහෙම හෙල්ලිලා. දැන් මේ පැල මම දන්නේ මේවා ආයේ කොහොම වෙයිද කියලා අපි බලමු. ඒ වගේම ඔයාලටත් මේ වගේ ඔයාලගේ වගාවට හානි වුණා නම් ඉතින් හිතින් පසුතැවෙන්න එපා. අතහැරලා දාන්න එපා. මේක කරන්න බෑ, මේක දැන් ඇති කියලා හිතන්න එපා. එක්ක වගාව ආයේ මුලින් ඉඳලා කරගෙන යමු. මේ ගස් ටික ඔක්කොම කනාටු වෙලා ගියා. මොකද මේ වැස්සත් එක්ක ඊට පස්සේ මේ පෝච්චි එහෙම පෙරලිලා පස් ඔක්කොම බිම තමයි තිබුණේ. මේ ඔයාලට පේනවා ඇති. හැබැයි ඒවල මුල් එහෙම හොඳට තදින් අල්ලලා තියෙන නිසා මේ ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. ගස්වල මුල් වලට හානි වෙලා නැහැ. නමුත් මෙන්න මේ පහළ තියෙන මේ ඔයාලට පේනවා ඇති අතුගෝවා. ඒ අතුගෝවවල මේ මං හිතන්නේ මුල් හෙල්ලිලා තියෙනවා. මේ ඔයාලට පේනවා ඇති. ඒකේ මුල් එහෙම හෙල්ලිලා ඒකයි ඒ බලමු අපි දවසක් වගේ යද්දි ආයේ පණ ගහලා එයි සමහර විට බලමු. ඒ වගේම දැන් අපි මේවට ආයෙ අලුතෙන් පොහොර දාන්න ඕන. මං ඒ සියලුම දේ ඔයාලට පෙන්නන්නම්. බලන්නකො මේ හුළඟත් එක්ක මගේ peer පැලේ මේක අත්ත දෙකට මැදින්ම කැඩිලා ගියා. මම ඒක කපලා අයින් කරන්න ඕන. මේ තියෙන්නේ මේ බලන්නකො තක්කාලි ගහ. ඒකත් මේ හුළඟට බොහොම අමාරුවෙන් අල්ලගෙන ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ මේ පැල ඔක්කොම මේ බණ්ඩක්ක පැල එහෙම පැත්තට නැවිලා ගිහිල්ලා තමයි තිබුණේ. මිරිස් ගහත් මිරිස් ඔක්කොම ඉදිලා තියෙනවා. අපි ඒ ටිකත් කඩාගමු. ගස් ඔක්කොම මේ සරු නැහැ. සාරවත් නැති ගතියක් තමයි තියෙන්නේ. මොකද වැස්සත් එක්ක ඉතින් මේ වගේ පෝර හේදිලා ගිහිල්ලා නේද? ඉතින් අපි දැන් මේ ටික ඔක්කොම ආයේ අද මම ඔයාලට පෙන්නන්නේ මම කොහොමද ගාඩන් එක අලුතෙන්ම පටන් ගන්න කියලා. මේව කප්පාදු කරලා පටන් ගන්න විදිය තමයි පෙන්නන්නේ. මේ බලන්නකො මේ ගස් කනාටු වෙලා ගිහිල්ලා. ඉතින් ඔහොම තමයි නේද? අපි ආයේ මුලින් නම් පටන් ගන්න විදිහ බලමු. එතකොට ඔයාලටත් ඒක ලේසි වෙයි. ඔන්න ඔයාලගෙත් වගාවට මේ වැස්සෙන් හානි වුණා නම් අතාරින්න එපා. අපි පටන් ගමු. අපි කරගෙන යමු මේක දිගටම. ඔහොම තමයි නේද අපි සබාධමත් එක්කනේ ගනුදෙනු කරන්නේ. ඉතින් එහෙම වුණාම මේ වගේ දේවල් වෙනවා. දැන් අපි මේ ගස් ටික කපාදු කරමු. මං කපාදු කරන එක මං ඔයාලට කිව්වනේ මං කපාදු කරන විදිය ඔයාලට පෙන්නන්නම් කියලා. අද මං ඔයාලට කපාදු කරන විදිය පෙන්නන්නම්. ඊට පස්සේ අපි පොර දාන විදිය බලමු. දැන් මේ පැලේ නම් තනිකරම පෝච්චිය පෙරලිලා බිමටම වැටිලා තිබ්බේ. ඉතින් අපි ඒකේ මිරිස් කරල් ටික විතරක් කපාගමු. මේකේ නම් අපිට කපාදු කරලවත් පැලේ ගොඩ දාන්න බෑ අනිවාර්යෙන්. මේක ගලවලා අයින් කරන්න වෙනවා. මොකද මේ පෝච්චියත් එක්කම පැලේ අනිත් පැත්තට තමයි තිබුණේ. ඉතින් ඔන්න ඒ ගහෙන් විතරක් මෙන්න මෙච්චර මිරිස් ප්‍රමාණයක් මම කඩාගත්තා. ඊට පස්සේ මේ ටික කඩාගමු. මේ ඔක්කොම ටික කඩාගෙන ගහ ප්‍රූන් කරලා කරන විදිය මම ඔයාලට පෙන්නන්නම්. මේ ඔක්කොම කොළ දැන් කනාටු වෙලා තියෙන්නේ. මම
මේ අත්තු ටික මේ විදියට ප්‍රූන් කරනවා. එතකොට මේ ගහ ආයේ මුලින් ඉඳලා හැදෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේකට ඔයාලා මේ අනිවාර්යයෙන්ම පොහොර දාන්න ඕන. නැත්නම් ගහ හැදෙන්න අවශ්‍ය පොහොර අපි දෙන්න ඕන. මේකත් අපි මේ හරියෙන් කපමු. එතකොට මේ ටික මේ විදියට කප්පාදු කරගන්න. මෙතනින් කපලා දාමු. මේ විදියට දැන් මම මේ ගහ ප්‍රූන් කරා. දැන් මේ වයින් මේ මෙතන මේ කැඩිච්ච අත්ත එතනින් ආයේ එන්නේ නැහැ. නිසා අපි එතන කපා ගන්න ඕන. එතකොට ආයේ එතනින් එනවා. මේ විදියට කප්පාදු කරගන්න ඕන. එතකොට මේ තැන් වලින් ආයේ ගිරි දාලා ආයේ අලුත් පැලයක් වර්ධනය වෙනවා. මේ පැලෙත් ඒ විදිහටම අපි කප්පාදු කරගමු. ඔයාලා මේ මට ඇත්තටම ලොකු මේකට ලොකු පිහියක් වගේ එකක් තියෙනවා නම් හොඳයි. මොකද මේ වගේ එකකින් කප්පාදු කරනකොට අමාරුයි. අපි බලමු කප්පාදුවෙන් පස්සේ කොහොමද කියලා. දැන් මේකෙන් ගිරි දාලා අලුත් පැල වර්ධනය වෙනවා. මේකේ ගෙඩියක් තියෙනවා. මම කලින් මේවා ඔයාලට පෙන්වුවා කඩා ගන්න විදිය. මේක නම් මේ මට්ටමේ වගේ කපා ගන්න. මේ විදිහට මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලට එහෙම අපැහැදිලි තැන් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මම ඒවට උත්තර දෙන්නම්. මේකේ රෝගයක් තියෙනවා. අපි ඒ නිසා ඒක ඔක්කොම කපලා අයින් කරගන්නවා. එතකොට අපිට අලුතෙන් එන ඒවා ගොඩක් නිරෝගීව හැදෙනවා. මේක අපි කපලා අයින් කරගත්තා. ඊට පස්සේ මෙතනින් මේක මේ විදිහට ඔක්කොම කපලා අයින් කරගන්නවා. ඇත්තටම වැස්ස නිසා පැල ටික ඔක්කොම සවුත් වුණා. ඉතින් ඔයාලගෙත් මේ විදිහට සවුත් වෙලා තියෙනවා බය වෙන්න එපා. මුල හොඳට තියෙනවා නම් ඔයාලට මේ විදිහට කප්පාදු කරගත්තට පස්සේ ආයේ පැලේ වර්ධනය වෙනවා. ඒක නිසා ඒකට බය වෙන්න එපා. මෙහෙම කප්පාදු කරලා ඔයාලට ආයේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මෙතන නම් ඒක අපි තියෙනවලු. ඊපස්සේ මේ බලන්නකො මේ පොඩි මේවා ඔක්කොම වැටිලා මොකද වැස්ස නිසා ඔක්කොම සවුත් වෙලා තියෙන්නේ. අතරම ඉතින් මේව වැඩක් නැහැ. මේ ඔක්කොම කපලා අයින් කරමු. ඔයාලා බය නැතුව කපන්න. ගස් කප්පාදු කරන්න බය වෙන්න එපා. බය වුණොත් ඔයගලන්ට මේ වැඩේ කරන්න බෑ. අනේ ගහ මැරෙයිද එහෙම කියලා බය වෙන්න නැතුව කප්පාදු කරන්න. එහෙම ගස් මැරෙන්නේ නැහැ. දැන් මේ ගහ මෙන්න මෙතනින්ම කැඩිලා තියෙන්නේ. ඒක නිසා ඒක මම එතනින්ම අයින් කරා. මේ විදිහට අපි මේක මට සිංහල නම මතක නැහැ. මේකට අපි කියන්නේ දැන් මේ විදිහට කප්පාදු කරලා හදන ගස් වලට අපි කියනවා රැටූන් ක්‍රොප් එකක් කියලා. මේ මට ඒකේ සිංහල නම මතක නැහැ. නිකන් පොඩ මතක දෙක නිරි වගාව හරි ඒ වගේ නමක් තමයි තිබුණේ. මට ඒක එච්චර මතක නැහැ. මෙන්න මේ විදිහට ඔක්කොම කප්පාදු කරගන්න ඕන.
අපිට ඔයාලට දැන් මේ වගේ නෙමෙයි දැන් සමහර තියනවා රෝග හැදිච්ච ගස් ඒවා වුණත් අපිට ආයේ අලුතෙන් හොඳට හදාගන්න පුළුවන් මේ වගේ කප්පාදු කිරීමකට පස්සේ. ඔන්න ඔය විදිහට තමයි මම පැල ටික ඔක්කොම කප්පාදු කරගත්තේ. දැන් ඔයාලා බය වෙන්න එපා. මේකට හොඳට වතුර වැටෙද්දි සහප කොර එනකොට මේ වලින් අලුතෙන් අංකුර ඇවිල්ලා අලුත් පැල ඇති වෙනවා. ඉතින් අපි ඊට පස්සේ බලමු මෙතන මොනවද ගන්න තියෙන්නේ කියලා. දැන් මේ පැල ටික මම දන්නේ නැහැ කොහොම වෙයිද කියලා. මට මේකේ මේ තියෙන කොළ ටික මම කපා ගන්නවද? මට මේක අද කැමරට ගන්න පුළුවන්. මේ කොළ ටික මම අද කපා ගන්නවා ඔක්කොම ටික. බලමු. ඊට පස්සේ මේක නම් මේ මුල හෙල්ලලා තියෙන්නේ. බලමු අපි නේද මොකක්ද වෙන්නේ කියලා. අවුව ටිකක් වැටිලා පොර ටික එද්දී මේක හරියයි කියලා මට හිතෙනවා. අද මට මේක කැමරට ගන්න පුළුවන්. හොඳ ප්‍රමාණයක් තියෙනවා මේ ගස් 3ක එන ප්‍රමාණය. ගස් 3යි මට තියෙන්නේ අතු ගෝවා. මේ බලන්නකෝ හොඳ ප්‍රමාණයක් තියෙනවා මට ඉතින් මේක ඇති. ඔනින් පස්සේ මෙතනක් තියෙනවා ගහක්. බලන්නකෝ ඉතින් හරි අපරාධයක් තමයි උනේ මොනවා කරන්නද නේද? ඔහොම තමයි. මේකෙත් මේ බලන්නකෝ මේ මිරිස් කරලක ලොකු මිරිස් කරල් එහෙම හොඳට හැදිලා තියෙනවා. ඉතින් ගහ අපි ප්‍රූන් කර ගන්න ඕන. මුළු ගහම මේ ගහත් කප්පාදු කරලා හදාගත්තට පස්සේ ආයෙත් අපිට හොඳ පළදාවක් ගන්න පුළුවන්. මේ මම කලින් කප්පාදු කරපු ගහක්. කප්පාදු කරාට පස්සේ ආපු පළදාව තමයි මේ. බලන්නකෝ මෙච්චර පළදාවක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් බැරි නැහැ. සහ ඔයාලගේ එහෙම රෝග හැදිච්ච ගස් එහෙම තියෙනවා නම් ඒවා මේ මුලින්ම ගලවලා අයින් කරලා දාන්න එපා. දැන් මේ ගහ අපිට පුළුවන් මේ හරියමද කප්පාදු කරන්න. මේ වගේ කප්පාදු කරන්න පුළුවන්. ඒතර මේකෙන් ආයේ අලුතෙන් හැදෙනවා. අලුතෙන් ගිරි දාලා ඒක අලුතෙන් හැදෙනවා. මේ අනවශ්‍යයි කියලා හිතන දේවල් ඔයාලට හිතනවා නම් මොකක් හරි රෝගයක් තියෙනවා කියලා මේ ඒවා කොහොම කපලා අයින් කරන්න. මොකද එතකොට නැත්තම් අලුතෙන් එන ඒවටත් ඒ රෝග ඇති වෙනවනේ. ඒක නිසා මේ හැමදේම කපලා අයින් කරන්න. ඊට පස්සේ ආයෙ අලුතෙන්ම ගහ ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම අද නිවිති ටිකත් මේ ඔක්කොම සවුත් වෙලා මොකක්ද ඉතින් කරන්නේ නේද? ඔහොම තමයි. නිවිති එකත් අපි කප්පාදු කරගමු. නිවිති එකේ කොළ ඔක්කොම කහපාට වෙලා කරන්න දෙයක් නැහැ ඉතින්. වැස්සත් එක්ක වෙච්ච දේවල් වගාවන් ඔක්කොම අපි නම් මේ ගෙවල් වල වවන අය ඒ උනාට ඇත්තට මේගොල්ලන්ගේ රස්සාව විදිහට වගා කරන අය කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ට කොච්චර ලොකු පාඩුවක් වෙන්නේ නැද්ද මේ වැස්ස මේ හැමදේමත් එක්ක නේද? ඊටත් වඩා ඉතින් අපේ මිනිසුන්ගේ ජීවිත කීයක් නැති වුණාද? මොනවා කරන්නද ඉතින් නේද? ඊපස්සේ මෙතන තියෙනවා මගේ අර බටාන වගාව. මම ඒක ඔක්කොම කපලා අයින් කරනවා. මොකද මේ මම මේකේ දැන් ඊළඟට වෙන භෝගයක් තමයි වවන්න බලාපොරොත්තු වෙන්නේ. බලමු අපි මොනවද ඊළඟට වවන්නේ කියලා. මේ ඔක්කොම කපලා අයින් කරගත්තා. මේකේ මුල් ටික ගලවලා අයින් කරන්න ඕන. ඉන් පස්සේ රම්පෙත් තියෙනවා. මම අද රම්පෙ කොළ දෙක තුනකුත් කඩා ගන්නවා. අනේ මට ගොඩාක් ආදරණීය කමෙන්ට්ස් දානවා. ඉතින් හරිම සතුටුයි මට. ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට. මම දන්නේ නැති දේවල් ගොඩක් මම දැනගන්නවා. මට නාගි කෙනෙක් දාලා තිබුණා මේ රම්පවල මැද නාරටිය කෑම වලට දාන්න එපා කියලා. මට ඇත්තටම මම මේ දේවල් දැනගෙන හිටියේ නැහැ. ඉතින් ගොඩක් ස්තුතියි ඔයාලා හැම දෙනාටම මට මේ දෙන ආදරේට. ඉතින් ඊළඟට දැන් මේ පැලත්
මේවට ඔක්කොටම ආයේ පෝර දාන්න ඕන. ඉතින් මම මේ පෝර දාන වීඩියෝ එක නැත්නම් මේක ගොඩක් දික් වෙන නිසා පෝර දාන වීඩියෝ එක ඔයගලන්ට මම වෙනම ගේන්නම්. අද මේ කප්පාදු කරන වීඩියෝ එක මම ඔයාලට ගේන්නේ. මේ තියෙන මේක මම මේ කප්පාදු කරලා. පේනවද ඒකේ අලුතෙන් දැන් ගිරි දාලා ඒ ගහ හැදීගෙන එනවා. කප්පාදු කරපු ගහක් මේ. මම තව කරපිංච පැලයක් හිටව ගත්තා. මේ තියෙන්නේ මගේ අඹරැල්ල පැලේ. ඒකෙත් මේ චූටි ගෙඩි ඇවිල්ලා පේනවද? ඉතින් මේ අනවශ්‍ය කොළ මේකෙත් කඩලා අයින් කරගන්න. ගහකට අපි සාත්තු කරොත් තමයි එයත් අපිට පළදාව හොඳට දෙන්නේ. නැත්නම් ගස් වලට සාත්තු කරන්න නැතුව අපිට ඒගොල්ලන්ගෙන් පළදාව බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මේ මිරිස් ටික මේ මිරිස් ගහත් දැන් ගොඩාක් පළදාව දීපු ගහක්. ඉතින් මේකටත් දැන් පළදාව අරගෙන ඉවරුණාට පස්සේ මේ මිරිස් මම දැන් මේ ටික වේලනවා. ඒකට මට වේලපු මිරිස් ගන්න පුළුවන්. මේ චූටි බට් එක මගේ අතින් කැඩුණා. මේ ගන්න පුළුවන්. මේ බලන්නකෝ. තව තියෙනවා ඉතින් ඔන්න යාගේ විතරක් මම මෙච්චරක් කඩාගත්තා. මේ බිමත් හැදුණා. මේ මෙච්චරක් කඩාගත්තා මෙයාගෙන් විතරක්. ඉන් පස්සේ ලෙමන් පැලේ එයාගෙත් ගෙඩි එහෙම ඇවිල්ලා තියෙනවා අලුතෙන්. මේ පේනවද? ගෙඩි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ හැම පැලයක්ම කනාටු වෙලා වගේ තමයි තියෙන්නේ. මේ ඔක්කොම කප්පාදු කරන්න ඕන. අපි බලමු. මේක නම් මම මුකුත් කරන්න යන්නේ නැහැ. ඒකට පොඩි රෝගයක් හැදිලා තියෙන. නමුත් මම ඒක කප්පාදු කරන්න යන්නේ නැහැ. මේක මාළු මිරිස් පැලයක්. මොකද ඒකේ ගොඩක් මල් තියෙනවා. ඉතින් මට ඒක කප්පාදු කරන්න ලෝබයි. ඒක මම එහෙම තියෙන්න අරිනවා. අපි බලමු ඒකේ පළදාව ගත්තට පස්සේ ඒක කප්පාදු කරලා දාමු. මේ බලන්නකො තක්කාලි ගහට වෙච්ච වැඩේ. ඔක්කොම හුලඟත් එක්ක කැඩලා ගියා. ඉතින් තාම හැබැයි යා මට තාම පළදාව දෙනවා මේ තියෙන්නේත් මම කලින් කප්පාදු කරපු ගහක් අර කලින් වගේම. ඉතින් බලන්නකො මේකේ අලුතෙන් ඔක්කොම ගිරි දාලා මේ ගහ හැදිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ වම්බටු ගහ. තව ගහක් තියෙනවා මගේ. මම තව ගස් දෙකක් විතර හිටව ගන්න ඕන. වම්බටු ගහෙත් මේ වගේ කොළ කහ වෙලා තියෙනවා නම් ඒ ටික කපලා අයින් කරගන්න. තව මේක තව ටික කාලයක් තියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ ගහත් මේ හරියෙන් මගේ කප්පාදු කරනවා. ඇත්තටම කප්පාදුව කියන්නේ ගස් වලට අත්‍යවශ්‍යම දෙයක්. තියෙන්නේ. ඒකෙත් තියෙනවා සැලකිය යුතු ප්‍රමාණයක්. මේ බලන්නකෝ මිරිස්සල ලොකු ආසයි නේද? මේ විදිහට ඉතින් ඔයාලට වවන්න පුළුවන්, වගා කරන්න පුළුවන්. අපි බලමු නේද ඉස්සරහට. අපි හැමෝම එකතු වෙලා ලස්සනට වගා කරමු. ඉතින් ඔන්න යාගේ විතරක් හම්බෙච්ච ටික මේ ඔන්න මම අද ඔයාලට පෙන්නවා කොහොමද මම මගේ මිරිස් පැල ටික එහෙම කප්පාදු කරේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලා බය නැතුව ගහ කප්පාදු කරගන්න. මෙහෙම තිබුණාට මේක ආයේ හොඳට අංකුර දාලා ගහ වර්ධනය වෙනවා. එතකොට ඔයාලට හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් ගස් වලින්. මේ අනවශ්‍ය මේ ඔයගලන්ට මේ රෝග හැදිච්ච කොළ එහෙම තියන්න එපා. ඒ ඔක්කොම අයින් කරන්න. ඊට පස්සේ මගේ මේ ඔයාලට පේනවා ඇති මගේ කරිවිල පැල ටික. ඒක දැන් මම මේකට ගහන්න ඕන මැස්සක් වගේ. ඉතින් මෙතන ඇත්තටම කරන්න අමාරුයි. නමුත් අපි බලමු කොහොමද ඒක ඉස්සරහට මම කරන්නේ කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මම ඔයාලට කොහොමද මගේ වගාව කප්පාදු කරේ කියලා පෙන්නුවේ. ඉතින් මෙන්න මේ මිරිස් ගහත් මම ඉස්සරහට කප්පාදු කරනවා. ඒක මම ඔයාලට පෙන්නන්නම්. ඉන් පස්සේ මෙන්න මේ විදිහට තමයි ඉතින් තියෙන්නේ. මේ කප්පාදු කරපු පැලයක් දැන් ඒක හැදීගෙන එන එකක්. මම අද මගේ මේ බීට්‍රූට් වගාවත් ගලව ගන්නවා. මේවා නම් දැන් වැඩි තිබිලා. මේ ඔක්කොම මම අද ගලව ගන්නවා. අපි මේවයේ බලමු ඉස්සරහට මොනවද ඉඳන්නේ කියලා. එහෙනම් බලමු අපි මොනවද මම කඩාගත්තේ කියලා. ඔන්න අද මම මේ බලන්නකෝ මේ වට්ටිය පිරෙන්න
මිරිස් කඩා ගත්තා. නයි මිරිස් කඩා ගත්තා. බලන්න ඒකේ ලස්සන නේද? කොච්චර ලස්සනයිද? ආසයි. මේක දකිනකොටත් ආසයි. ඉතින් මේ ටික මම කඩා ගත්තා. ඊට අමතරව මම මෙන්න මේ අතුගෝව ටික කඩා ගත්තා. ඉතින් මේ දවස්වල හරි වටිනවා. මේ දවස්වල එළවලුත් නැහැ. එළවලුත් හරීම ගණන්. කොහෙවත් එළවලු නැහැ. ඉතින් අපි මේ වගේ ගෙදර වවා ගත්තාම ගොඩක් වටිනවා අපිට. මම අද තක්කාලි කඩන්නේ තව ටික දවසක් ඒක තිබුණම දවසක් දෙකක් තියෙනකොට මේක රතු වෙලා එයි. ඊට පස්සේ මම තව බීට්රූට් ගලව ගත්තා. බීට්රූට් ටික නම් වැස්සට කොහොම සවුත් වෙලා කොළ. ඉතින් ඔන්න ඔහම තමයි අද මම මෙන්න මේ දේවල් තමයි අද මේ දේවල් තමයි අද මම කඩාගත්තේ. ආසයි නේද? ඉතින් ඔයාලත් මේ වගේ වවන්න ඔයාලටත් පුළුවන්. දන්නේ නැති ඕනම දෙයක් අහන්න. මම ඊළඟ වීඩියෝ එකකින් ගෙන්නම් මගේ පැලවලට මොනවද මම දාන පොහොර කියලා. ඉතින් ඔයාලට හැමෝටම ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක ආදරෙන් එකතු වෙන වලට. ඔයාලගේ ආදරණීය වචන මට හරීම වටිනවා. ඔයගොල්ලන් මාව ගොඩක් දිරිමත් කරනවා. මම දන්නේ නැති දේවල් කියලා දෙනවා. ඉතින් මට හරි සතුටුයි. ඔයාලා වගේ හොඳ යාළුවෝ පිරිසක් මගේ වටේ එකතු වෙලා ඉන්න එක ගැන. ඉස්සරහටත් මේ වගේ ලස්සන වීඩියෝස් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න subscribe කළා නැත්නම් ආදරෙන් මතක් කරනවා subscribe කරන්න කියලා. එහෙනම් මෙන්න මෙහෙම තමයි අද මම කඩාගත්තේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.